මෑත කාලේ බොහෝ කතාබහකට ලක්වෙච්ච අනෝතත්ත විල පිළිබඳව සඳහන් වෙන සිතුවම තමයි ඔයාලා මේ දකින්නේ. දඹුලු ලෙන් විහාර සංකීර්ණය පිළිබඳව මම කරන දෙවන වැඩසටහන තමයි මේක. මේ වැඩසටහනේ මම වෙනස්ම මාතෘකාවක් පිළිබඳව තමයි කතා කරන්නේ. නමුත් දඹුලු ලෙන් විහාරය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් පළවෙනි වැඩසටහනේ කරලා තියෙනවා. ඒ වැඩසටහනත් නිදහස් වෙලාවක අනිවාර්යෙන්ම බලන්න. මොකද මේ දඹුලු ලෙන් විහාරයේ පිහිටීම, ඒ වගේම ඓතිහාසික පසුබිම, ඒ වගේම මේ ලෙන් විහාර සංකීර්ණයේ තියෙනවා ප්‍රධාන ලෙන් පහක්. මේ ලෙන් පහෙන් ලෙන් දෙකක් පිළිබඳව කලින් වැඩසටහනේ මම කතා කරා. අද කතා කරන්නේ මේ ලෙන් පරිශ්‍රයේ තියෙන බොහෝම වැදගත් ලෙනක් වෙච්ච මහා අලුත් විහාර ලෙන සහ අනෙකුත් ලෙන් කිහිපය පිළිබඳව. මේ ලෙන තුල ඉතිහාසයේ ආందోලනාත්මක කරුණු ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි මේ විදිහට මේ ඓතිහාසික ලෙන් පරිශ්‍රයට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. එහෙම ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මහනුවර යුගයේ නිර්මාණය කරපු ප්‍රතිමා, ඒ වගේම බිත්තිසිතුවම් ආදී බොහෝ නිර්මාණ ගණනාවක්. ඇත්තටම මේ දඹුල්ල ලෙන් විහාර පරිශ්‍රයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වා විහිදෙන ඉතිහාසයක් තියෙනවා කියලා මම පළවෙනි වැඩසටහනින් කතා කරා. ඒ වගේම මේ ලෙන් විහාරාරාම සංකීර්ණයක් බවට පරිවර්තනය කිරීම වළගම්බා රාජ්‍ය කාලයේ ආරම්භ වුණත් පසු කාලීනව නිශ්ශංක මල්ල රජතුමා ඊට පස්සේ මහනුවර යුගයේ දක්වාම විවිධ කාල පරාසවල විවිධ රාජ්‍ය අනුග්‍රහයන්ට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් පිළිබඳව බොහොම සවිස්තරාත්මකව පළවෙනි වැඩසටහනින් කතා කරපු හින්දා මම අද ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ලෙන් පරිශ්‍රය තුල බොහොම සුවිශාල බුද්ධ ප්‍රතිමා ගණනාවක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ ප්‍රතිමාවන්ට අමතරව අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා රාජසිංහ රජතුමාගේ ප්‍රතිමාවක්. මේ රාජසිංහ රජතුමාගේ ප්‍රතිමාව ආසන්නයේ තවත් බුදු පිළිම දෙකක් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ බුදු පිළිම දෙකට පිටුපසින් බොහෝම ආందోලනාත්මක ඒ වගේම සුවිශේෂී සිතුවමක් දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි මෙන්න මේ සිතුවම පිළිබඳවත් මේ වැඩසටහනේ බොහෝම සවිස්තරාත්මකව කතා කළ යුතුයි. දඹුලු ලෙන් විහාර පරිශ්‍රයේ තියෙන අනෝතත්ත විල නිරූපණය කරන සිතුවම විදිහටයි බොහෝ දෙනෙක් මේ සිතුවම හඳුන්වන්නේ. ඇත්තටම එහෙම හිතන එකේ කිසිම වරදක් නැහැ. මේ තියෙන්නේ අනෝතත්ත විල නිරූපණය කරන සිතුවම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලාකාරයා මනසින් දැකපු අනෝතත්ත විලේ සිතියම් දර්ශනයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන අනෝතත්ත විල සහිත සිතුවමත් එක්ක ගොඩනැගිලා තියෙන නූතන අදහස් වල තමයි ගොඩාක් වෙලාවට විවිධ විෂමතා, ඒ වගේම සමහර මතවාද හරීම ආందోලනාත්මකයි. ඉතින් මේ පරිශ්‍රයට ආපු වෙලාවේ මේ පිළිබඳවත් බොහෝම විමර්ශනාත්මකව කතා කළ යුතුයි. මොකද අපේ රටේ බෞද්ධ සාහිත්‍ය තුල මේ අනෝතප්ත විල කියන සංකල්පය අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ මෑතකදී බොහෝ දෙනෙක් මේ තියෙන අනෝතප්ත විල එක්ක ලංකාවේ විවිධ තැන් සංසන්දනය කරනවා. ඊට කලිනුත් ලෝකයේ විවිධ තැන්වල මේ විදිහේ සංසන්දන විවිධ විද්වතුන් විවිධ පුද්ගලයන් කරලා තියෙනවා. විශේෂයෙන්ම නේපාලයේ සහ ටිබෙටයේ ආශ්‍රිතව තියෙන විල් සම්බන්ධයෙන්ුත් මේ අනෝතප්ත විල මේකයි කියලා සමහර විද්වතුන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මෑතකදී ලංකාවෙත් ওই විදිහේ අදහස් ගණනාවක් ගොඩනැගිලා තියෙනවා. නමුත් අපි මේ දේවල් බොහෝම විමර්ශනාත්මකව තමයි බැලිය යුත්තේ. මේ නිරූපණය කරලා තියෙන්නේ අනෝතප්ත විල නම් මේක සාහිත්‍යමය කතන්දරයක්. ඔය අනෝතප්ත විල කියන එක ලියලා තියෙන්නේ යම්කිසි සාහිත්‍යකරුවෙක් ඔවුන් අහපු දැකපු ඒ වගේම ජනශ්‍රුතියේ සඳහන් වෙච්ච යම්කිසි කාරණා තමා මේ සාහිත්‍ය මූලාශ්‍රවල අඩංගු වෙලා තියෙන්නේ. ඇත්තටම එතන තියෙන්නේ නිර්මාණකරුවාගේ පරිකල්පනයක්. එහෙම කියන්න හේතු ගණනාවක් තියෙනවා. මේ කියන සිතුවමෙන් නිරූපණය වෙන්නේ අනෝතප්ත විල නම් මේ අනෝතප්ත විල ඇඳලා තියෙන්නේ, මේ සිතියම ඇඳලා තියෙන්නේ ඒ සිතියම ඇඳපු නිර්මාණකරුවාගේ පරිකල්පනය, නිර්මාණකරුවා හිතපු විදිහ, ඒ නිර්මාණකරුවා ජීවත් වෙච්ච පරිසරය, ඔහුට අහන්න දකින්න ලැබිච්ච දේවල්, ඒ වගේම ඉතිහාසයේ සහ බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන දේවල් මේ සියල්ල කැටි කරලා තමන් ලබාගත් අත්දැකීම් එක්ක, එහෙම නැත්නම් තමන් ජීවත් වෙච්ච වපසරියේ තමන්ගේ පරිකල්පනයේ තියෙන දේවල් එක්ක තමයි
මේ වගේ සිතුවමක් ඇඳලා තියෙන්නේ. සමහර වෙලාවට අනුරාධපුර පැත්තේ කලාකරුවෙක් නම් හිතන්න ඉඩ තියෙනවා අනුරාධපුරයේ තියෙන එක් වැවක් විදිහට තමයි ඇත්තට මේ අනෝතප්ත විලත් ඇත්තේ කියලා. එහෙම නැත්නම් නුවර පැත්තේ කලාකරුවෙක් නම් ඔහු හිතනවා නුවර වැව වගේ වෙන්නේ නැති මේ අනෝතප්ත විල කියලා. නුවර වැව ආසන්නින් මහවැලි ගඟ ගලාගෙන යනවා මේවත් එක්ක මේ අනෝතප්ත විල ආශ්‍රිත කතන්දරය මේ විදිහට තමයි ඇත්තේ කියලා හිතලා ඔහු නිර්මාණයක් කරනවා. සමහර වෙලාවට අපි සමහර නිර්ණායක එක්ක මේ දේවල් පටල ගන්නවා. අපිට හම්බෙලා තියෙන භෞතික සාධක එක්ක මේ සාහිත්‍යමය නිර්මාණ පටල ගන්නවා. ඉතින් ඔය වගේම සිදුවීම් ගණනාවක් මේ මෑතකදී ජනප්‍රිය වෙනවා හෝටන් තැන්න. එහෙම නැත්නම් මහා එළිය තැන්න තමයි මේ කියන අනෝතප්ත විල තිබුණේ කියලා. ඇත්තටම අපි දන්න කාරණය සහ සනාත වෙලා තියෙන කාරණා අනුව මහා එළිය තැන්න එහෙම නැත්නම් හෝටන් තැන්න කියන්නේ පුරාණ කාලේ ජලාශයක්. එහෙම නැත්නම් විලක් බවට පත් වෙලා තිබිච්ච තැනක්. ඒක ප්‍රායෝගිකව සනාත වෙලා තියෙනවා. නමුත් ඒ තැන මේ අනෝතප්ත විල කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. මේ තියෙන සමහර කරුණු එතෙන්ට ආදේශ කරලා මේ තමයි අනෝතප්ත විල කියලා කෙනෙකුට කියන්න හැකියාවක් නැහැ. ඉතින් මේ දකින සිතුවම් වල තියෙන්නේ ඇත්තටම නිර්මාණකරුවා හිතපු විදිහ නිර්මාණකරුවාගේ ජීවන අත්දැකීම් ඔහු අහපු දැකපු දේවල් සියල්ල තමයි මේ විදිහේ නිර්මාණයක් ඇතුලේ තියෙන්නේ. මම ඔකට උදාහරණයක් කියන්නම්. අපි අපේ රටේ බුදු පිළිම දකිනවනේ. අපි හිතනවා මේ බුදු පිළිම වල ස්වરૂපය තමයි ගෞතම බුදුන් වහන්සේ කියලා. ඇත්තටම ඒ විදිහ නෙවෙයිනේ ගෞතම බුදුන් වහන්සේ කියලා කියන්නේ. අපි ජීවමානව ගෞතම බුදුන් වහන්සේ දැකලා නැහැ. අපි හිතනවා හැබැයි ගෞතම බුදුන් වහන්සේ මේ විදිහ වෙන්නේ නැති කියලා. ඉතින් කලාකාරයෙක් වුණත් බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ වටපිටාවේ තමන් දැකපු මිනිස්සුන්ගේ මුහුණු වල ස්වરૂපය ඔවුන්ගේ හැඩරුව මෙන්න මේ දේවල් ආශ්‍රය කරගෙන තමා අපේ රටේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ සැබෑ ගෞතම බුදුන් වහන්සේගේ ස්වરૂපය ඒක නොවෙන්න පුළුවන්. අපේ රටේ එහෙම නිර්මාණය වෙද්දී ඉන්දියාවේ නිර්මාණය කරලා තියෙන පිළිම ඉන්දියාවේ මිනිස්සුන්ට සමානයි. ඉතින් ජපානයේ නිර්මාණය කරලා තියෙන බුදු පිළිම ජපාන් මිනිස්සුන්ගේ මුහුණු වලට බොහෝ සෙයින් සමානයි. වියට්නාමේ නම් වියට්නාමේ මිනිස්සුන්ගේ ස්වરૂපය, චීන නම් චීන මිනිස්සුන්ගේ ස්වરૂපයෙන් තමයි බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. කොරියාවේ නම් කොරියාවේ මිනිස්සුන්ගේ මුහුණු වල ස්වરૂපයෙන් තමයි බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ මිනිස්සු හිතනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහ වෙන්නේ නැති කියලා. ඉතින් ඕක සෑම රටකටම සාපේක්ෂ කාරණයක්. නමුත් ගෞතම බුදුන් වහන්සේ කියලා කියන්නේ සැබෑවටම මේ අපි දකින ප්‍රතිමාවල ස්වરૂපය නෙවෙයි. මේ අපි දකින්නේ කලාකරුවා බුදුහාමුදුරුවෝ දැකපු විදිය. ඉතින් ඔන්න ඔය විදිහම සංකල්පයක් තමයි දඹුලු ලෙන් විහාරයේ මේ අපි අඳුනගන්න සිතියමක් විදිහට අඳුරගන්න. එහෙම නැත්නම් මේ සිතියමක් විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන මෙන්න මේ නිර්මාණයත් අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමහර විට කලාකාරයා මේ අනෝතප්ත විල ගැන ඇහුවා. ඔහුට මේක සිතුවමක් එහෙම නැත්නම් සිතියමක් විදිහට මෙතන නිර්මාණය කරන්න උවමනාකම තිබුණා. ඒ නිසා ඔහු ජීවත් වෙච්ච වටපිටාව ඔහු ලබාගත් අත්දැකීම් ඔහු අහපු දැකපු දේවල් එක්ක මේ විදිහේ විලක් ඇඳා. ඉතින් ඕක තමයි මේ සිතුවමේ සහ මේ අපි දකින සිතියමේ ඇත්ත කතාව. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව ඇත්තටම බොහෝම විමර්ශනාත්මකව බලන්න ඕනේ. අපි හිතනවා මේ සිතුවම තමයි අනෝතප්ත විල ගැන තියෙන එකම සිතුවම කියලා. නෑ, ලෝකයේ විවිධ තැන්වල බෞද්ධ සාහිත්‍යයේ මේ අනෝතප්ත විල ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ ඇසුරෙන් නිර්මාණය කරපු විවිධ සටහන් ලෝකයේ විවිධ තැන්වලින් හම්බෙලා තියෙනවා. ඔය අනෝතප්ත විලේ සතර පැත්තෙන් සත්තු 4 දෙනෙක්ගේ මුඛයෙන් තමයි ජලය පිට වෙන්නේ කියලා සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. ඒ සත්තු අතර ගවයා, ඇතා, අස්සයා, සිංහයා කියන සත්තු 4 තමයි ඔය සාහිත්‍යයේ සඳහන් වෙන සත්තු 4. ඉතින් ඊට සම්බන්ධ බොහෝ නිර්මාණ ලෝකයේ විවිධ තැන්වලින් විවිධ සාහිත්‍ය මූලාශ්‍ර වලින් හම්බෙනවා. ඉතින් මේ සාහිත්‍යමය මූලාශ්‍ර වලින් හම්බෙන සියල්ල අපිට හොයාගෙන යන්න ගියොත් මේ ප්‍රායෝගික ලෝකයේ ඒක හොයාගෙන යන එක එහෙම ලේසි නෑ. අනිත් එක එහෙම හොයාගෙන යද්දී අපිට ඕන තරම් දේවල් හම්බෙනවා. ඕක අපේ ලංකාවේ තියෙන විවිධ ගංගා, විවිධ කඳු වැටි, විවිධ ජලාශ එක්ක අපිට උපමා කරන්නත් පුළුවන්.
ඕක ඉන්දියාවේ මිනිස්සෙක් ගත්තොත් ඉන්දියාවේ තියෙන මහා ගංගා එක්ක මහා විල් එක්ක ඕක සංසන්දනය කළා මේ තමයි අනෝතප්ත විල මේ තමයි ගලාගෙන යන ගංගා ටික කියලා ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඕක ටිබෙට් රටට ගියොත් එහෙම ටිබෙට් රටෙත් සෑහෙන ස්වභාවික විල් ප්‍රමාණයක් තියෙනවා. ඒවට සංසන්දනය කරන්නත් පුළුවන්. ඉතින් නේපාලයට ගියොත් නේපාලෙත් ඊට සම්බන්ධ බොහෝ විල් තියෙනවා. ඒ ආශ්‍රිතව විශාල දියපාරවල් ගණනාවක් පහළ භූමියට ගලාගෙන එනවා. ඒ වගේම මහා හිඹ කඳු වලින් වැහිච්ච ඔය කියන සාහිත්‍යමය මූලාශ්‍ර වලට බොහෝ සෙයින් සමානකමක් දක්වන ඕනෑතරම් තැන් හම්බෙනවා. ඉතින් අපි මේ දේවල් ඇත්තටම ප්‍රායෝගිකව හිතන්නේ නැතුව, ලෝකයේ දකින්නේ නැතුව, ලෝකයේ තියෙන අනිකුත් නිර්මාණ දිහා බලන්නේ නැතුව, මේ දේවල් සංසන්දනාත්මකව හිතලා මේ සාහිත්‍යමය මූලාශ්‍ර සහ යථාර්ථය පිළිබඳව සැබෑ බුද්ධියකින්, සැබෑ ඥානයකින් බැලුවේ නැත්නම් අපි ඔය තොරතුරු ඉදිරිපත් කරන හැම මිනිස්සයාටම අහු වෙනවා. ඉතින් ඕක තමයි මේ දඹුලු ලෙන් විහාරේ අනෝතප්ත විල විදිහට අඳුනගන්න මේ විල ගැන මට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕකට බොහෝ තර්ක විතර්ක ඕන තරම් තියෙනවා. ඕන කෙනෙකුට විවිධ අදහස් ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ දේවල් දිහා ඇත්තටම බුද්ධිමත්ව විමර්ශනශීලීව බලන්න. මොකද පුද්ගලයන් විශාල ප්‍රමාණයකට උවමනාව තියෙනවා මේ අපි දන්න සාහිත්‍යමය කරුණු ඒ වගේම ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඇති කරන්න. මොකද ලෝකයේ උත්පත්තිය පිළිබඳව සනාතමය සාධක හම්බෙන ශාස්ත්‍රවරු හම්බෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ගෞතම බුදුන් වහන්සේ, නබිතුමා, ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු බොහෝම සීමිත ශාස්ත්‍රවරුන් කිහිප දෙනෙක්ගේ පමණයි මේ විදිහේ උත්පත්තිය සනාත කරලා තියෙන්නේ. ඉතින් කිසියම් කෙනෙකුට හරි උවමනාවක් තියෙනවා නම් මේ උත්පත්තිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඇති කරන්න, ඒකෙන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. මිනිස්සු විවිධ දේවල් බලාපොරොත්තු වෙනවනේ ආගම් අතර යම්කිසි මතභේද ඇති කරන්න, මේ උත්පත්ති සම්බන්ධයෙන් මතභේද ඇති කරන්න. ඒ තුලින් විවිධ අරමුණු තියෙනවා. ඉතින් අපි මේ දේවල් බොහෝම ගැඹුරින් තමයි තේරුම් ගන්න ඕනේ. අපි මේ රැල්ලට යන විදිහට මේ දේවල් මේකයි මේ තියෙන්නේ අනෝප්‍රාප්ත විල, ඒක හම්බුණා මෙන්න මෙතනින්, මේ තියෙන වටේට තියෙන ගංගා, මේ තියෙන මේ මහා මේරු පර්වතය හරිනේ, මේ ඔක්කොම සිතියමට අනුව ලංකාවට ගැලපෙනවා. ඒ නිසා ලංකාව තමයි දඹදිව. මේවා හරියම ප්‍රාථමික තර්ක. මේ වගේ ඇත්තටම කිසිම තාර්කික බවක් නැහැ. බොහෝ වෙලාවට අපි සාහිත්‍යමය කරුණු ප්‍රායෝගිකව ඔප්පු කරන්න යනවා. සමහර ලාවට ඔය දුරවල් බයිනවා සමහරව. මෙතන ඉඳන් මෙතෙන්ට මෙච්චර දුරක් තියෙනවා, මෙච්චර දවස් ගාණක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ තැන නෙවෙයි, මේක වෙන නමකින් හඳුන්වන්න ඕනේ. මෙච්චර කාලයක් යන්න විදිහක් නෑ මේ තැන ඉඳන් මෙතෙන්ට එන්න. එහෙනම් මේ කිලෝමීටර ගාන වැරදි. දඹදිව මෙතනයි, මෙතන ඉඳලා මෙතෙන්ට යන්න මෙච්චර කාලයක් ගියා, මෙච්චර දුරක් ඉන්දියාවේ යන්න විදිහක් නෑ වගේ විවිධ තර්ක ගේනවා. ඉතින් මේ සාහිත්‍යමය කරුණු මේ විදිහේ ප්‍රායෝගික තලයකට අපිට ගේන්න හැකියාවක් නැහැ. ඒක කෙනෙකුට ඕන නම් මම බොහෝම දීර්ඝ වශයෙන් දවසක විස්තර කරන්නම්. මේ සාහිත්‍යමය මූලාශ්‍ර, මේ දුර සටහන් කිරීම, මේ වගේ තියෙන ප්‍රායෝගික බව සහ ඒක පුරාතනයේ නෙවෙයි මේ නූතනයේ අපිට කරගන්න බෑ. මොකද Google Map එක තිබ්බේ නැත්නම් එක තැනක ඉඳලා තවත් තැනකට කිලෝමීටර කොච්චරක් තියෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. අපි දල වශයෙන් හිතලා ලියනවා අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට කිලෝමීටර මෙච්චර ගාණක් ඇති කියලා. නමුත් ඒක ඇත්තටම මැප් එකේ මැල්ල බැලුවොත් එහෙම ඇත්තටම ඊට වඩා වැඩි කිලෝමීටර ගාණක් වෙන්නත් පුළුවන්, අඩු කිලෝමීටර ගාණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා සාහිත්‍යකරුවෙක් හිතලා ලියන එක මේ වර්තමානයේ Google Map එකකින් මැන්නට ඒ කරුණ නිවැරදිවම සනාථ වෙන්නේ නැහැ. මේ උත්පත්තිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඇති කිරීම ඇතුලේ තියෙන දේවල් මේවා හරීම ගැඹුරින් බොහොම විමර්ශනාත්මකව බැලිය යුතු කාරණා. ඒ ගැන නෙවෙයි අතනම අද මම කතා කරන්නේ. කොහොමවත් මේ දඹුල්ලේ ඇවිල්ලා මේ බොහෝ දෙනෙක් කතා කරන මේ සිතුවම එහෙම නැත්නම් අනෝතප්ත විල විදිහට හඳුන්ව ගන්න මේ සිතියම පිළිබඳව කතා කළ යුතු හින්දායි මම මේ මාතෘකාව කතා කරේ. මේ බොහෝම දීර්ඝ වශයෙන් කතා කළ යුතු මාතෘකා. නමුත් මේ දඹුල්ල පිළිබඳව කතා කරද්දී මේකේ තරම් වැදගත් මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විමසන්න ඉඩ තියෙන හින්දා සහ කමෙන්ට් වලින් දාන විස්තරත් එක්කයි මම මේ විදිහේ පුංචි පැහැදිලි කිරීමක් කරේ. මේවා දීර්ඝ වශයෙන් කරන්න පුළුවන් පැහැදිලි කිරීම. නමුත් මේ වැඩසටහනට අදාළව මේ පුංචි විග්‍රහය ඇති කියලා මම හිතනවා කෙනෙකුට තේරුම් ගන්නවා නම්. හරි, ඉතින් කොහොම වුණත් අපි මේ කතා බහත් එක්ක
මහා අලුත් විහාරය පහු කරගෙන ඊළඟ ලෙන් විහාරයට තමයි ප්‍රවිෂ්ඨ වුණේ. මේ ලෙන් විහාරය හඳුන්වන්නේ පශ්චිම විහාරය විදිහට. මේ ලෙන් විහාර සංකීර්ණය තුලත් බුදු පිළිම වහන්සේලා ගණනාවක් අපිට දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මේ සියලු සිතුවම්, මූර්ති, ප්‍රතිමා මේවා ඉදිකිරීමේ ගෞරවය හිමි වෙන්නේ නීලගම සිත්තර පරම්පරාවට. ඉතින් මේ සිත්තරුන් විසින් කොයිම වෙලාවකවත් බුදු පිළිම වලට ඉහළින් මානව රූප සිතුවම් කරන්න කටයුතු කරලා නැහැ. බුදු පිළිම වලට ඉහළින් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ වියන් සිතුවම්, මල්කම්, ලියකම් ආදී විවිධ වියන් සිතුවම් පමණයි දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒකත් බොහෝම විශේෂ කාරණයක්. ඊට අමතරව මේ ලෙන් විහාරය තුල කුඩා චෛත්‍යයක් තියෙනවා. මේ චෛත්‍ය නිර්මාණය කළ බව පුරාතනයේ සඳහන් වෙන්නේ සෝමා දේවියගේ ආභරණ නිදන් කරලා. ඉතින් මේ පශ්චිම විහාරය කියලා කියන්නේ අනිත් ප්‍රධාන ලෙන් විහාර දෙකට සාපේක්ෂව කුඩා ලෙන් විහාරයක්. ඉතින් මේ ලෙන් විහාරය පහු කරගෙන අපි දඹුලු ලෙන් විහාර සංකීර්ණයේ තියෙන අවසාන ලෙන් විහාරය බලන්න තමයි මේ විදිහට යන්නේ. මේ ලෙන් විහාරය හඳුන්වන්නේ දෙවන අලුත් විහාරය විදිහට. මේ ලෙන් විහාරය තුල අපිට විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව තවත් බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ සිතුවම් ගණනාවක් මේ ලෙන් විහාරය තුලත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ දඹුලු ලෙන් විහාර සංකීර්ණය පිළිබඳව මම වැඩසටහන් දෙකකින් කරුණු අරගෙන ආවා. තව බොහෝ දේවල් මේ පරිශ්‍රය තුල කතා කරන්න තියෙනවා. මගහැරුණු බොහෝ දේවලුත් තියෙනවා. ඒ වගේම මේ ආශ්‍රිත තව පොකුණු ගණනාවක් තියෙනවා. ඒ වගේම මේක විශාල ගල් පර්වතයක්. මේ විශාල ගල් පර්වතයේ බොහෝම පුංචි කොටසක තමයි මේ ලෙන් විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ හා බැඳිච්ච ඓතිහාසික, සමාජීය, ඒ වගේම ජනප්‍රවාද, මතවාද බොහෝමයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ විදිහේ වැඩසටහන් මාලාවක් මම ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකත් එක්කත් එකතු වෙන්න. ඒ වගේම Facebook account එක තියෙනවා. මේ සියල්ල හරහා එකතු වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම WhatsApp channel එක හරහා මම බොහෝ තොරතුරු බෙදා ගන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී සංචාරක කිහිපයක් ඔයාලා එක්ක යන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඉතින් මේ සියල්ල මම Facebook එකේ අප්ඩේට් විදිහට දානවා. ඉතින් මේ පැත්තටත් කැමති කෙනෙකුට එකතු වෙන්න හැකියාවක් තියෙනවා. මම මේ අදාළ links ටික පහලින් දාලා තියන්නම්. ඉතින් ඒ හරහා ගිහිල්ලා Facebook account එක පැත්තටත් එන්න හැකියාවක් ඔයාලට තියෙනවා. එහෙම නැත්නම් බුද්ධික මහේෂ් කොඩිකාර කියලා Facebook එකේ search කරොත් මගේ profile එක ඔයාලට හොයාගන්නත් හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ අපි දඹුලු ලෙන් විහාර සංකීර්ණය පිළිබඳවයි තොරතුරු අරගෙන ආවේ. ඉතින් අපි තවත් දවසක බොහෝම වැදගත් වැඩසටහනකින් අපව හම්බෙමු. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මොකද ඒ කමෙන්ට් ඉදිරි වැඩසටහන් කරද්දි මට ඉතාමත් වැදගත් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ හම්බෙමු. මම බුද්ධික මහේෂ් කොඩිකාර.